Like, comment, and subscribe. මේ දවස් 14 ඇතුළත ඔයාගේ ඩිසිප්ලින් එක, ඔයාගේ කොන්ෆිඩන්ස් එක, ඔයාගේ එනර්ජි එක, ඔයාගේ මයින්ඩ්සෙට් එක ටිකෙන් ටික වෙනස් කරගන්න පුළුවන් චැලෙන්ජස් 14ක්. හැබැයි මේ වීඩියෝස් බලලා විතරක් යන්න එපා. මේ චැලෙන්ජ් එකේ වටිනාකම තියෙන්නේ ඔයා ඒක කරනකොට. ඔයා චැලෙන්ජ් එක බාරගත්තා නම් බාරගත්තා කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වැඩේ වෙන විදිහ ගැන වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අද ඔයාට කරන්න තියෙන පළවෙනි චැලෙන්ජ් එක තමයි ඊගාව දවසේ උදේ පාන්දර 5ට හැරෙන එක. ඒ කියන්නේ ඔයා අද නම් බලන්නේ හෙට උදේ පාන්දර 5ට හැරෙන එක. ඒ විතරද නෑ. එලාම් එක උදේ 5ට තියාගන්න. එලාම් එක වැදුනම තව විනාඩි 5ක් කියලා නිදාගන්න ලෑස්ති වෙන්න එපා. ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා බලන්න යන්නත් එපා. ඇන්දෙන් එකපාරටම නැගිටින්න. මොකද මේ චැලෙන්ජ් එක අයිස් ගැන, හීතල වතුර ගැන නැගිටින එක, පාන්දර 5ට නැගිටින එක ගැන විතරක් නෙවෙයි. ඔයාගේ මනස කියන දේට වඩා ඔයා ගන්න තීරණය මාර පවර්ෆුල්, මාර බලවත් කියලා පරීක්ෂා කරන චැලෙන්ජ් එකක්. රයිට්. ඊට පස්සේ මූණ හොදලා හීතල වතුර තියෙන භාජනයක් සූදානම් කරගන්න. ඒකට අයිස් කැට කීපයක් දාගන්න. ඒ කියන්නේ කලින් දවසේ ඔය අයිස් කැට වෙන්න වතුර ටිකකුත් දාලා තියාගන්න ඕනි. හැබැයි හුස්ම අල්ලගෙන ඉන්න දිග වෙලාවක් මේ මූණ වතුර බාගෙන ඉන්න එපා. වතුර භාජනයකට අයිස් කැට කීපයක් දාගන්න. ඒ අයිස් කැට කීපයක් තියෙන වතුරේ ඔයා මූණ ඔබා ගන්න. තත්පර කිහිපයකට විතරක් සැහැල්ලුවෙන් කරන්න මේ වැඩේ. ඔයාට හුස්ම ගැනීමේ අපහසුතාවයක්, හෘද රෝග තත්ත්වයක්, සීතලට වැඩි සංවේදීතාවයක්, හරි වෙනත් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඔයා මේ කොටස මග ඇරලා දාන්න. ඒ වෙනුවට සීතල වතුරේ මූණ හොදන්න පටන් ගන්න. චැලෙන්ජ් එකක් කරනවා කියලා ශරීරයට හානි කරගන්න ඕනේ නෑ. ඊට පස්සේ අයිස් කැටයක් කෙලින්ම සමට දිගු වෙලාවක් අල්ලන් ඉන්න එපා. පිරිසුදු රෙදි කැබැල්ලකින් අයිස් කැටයක් ඔතාගෙන මූණට, අත් දෙකට, පාදවලට ඉතාම සැහැල්ලුවෙන් අයිස් ස්ක්‍රබ් එකක් දාන්න. හැබැයි දැන් ඔයා හිතනවා ඇති උදේ පාට හැරලා අයිස් දාගත්තම මොකද වෙන්නේ කියලා. මෙතන තියෙන වැදගත්ම දේ අයිස් නෙවෙයි. ඔයාගේ දවස පටන් ගන්න විදිය. ගොඩක් මිනිස්සුන්ගේ දවස පටන් ගන්නේ එලාම් එක ස්නූස් කරලා, ෆෝන් එක ස්ක්‍රෝල් කරලා, අනිත් අයගේ ජීවිත බලලා, මහන්සි හිතකින්, කම්මැලි ශරීරයකින්. හැබැයි ඔයා උදේ 5ට නැගිටලා ඔයා කරන්න අමාරු පුංචි දෙයක් කරලා දවස පටන් ගත්තම ඔයාගේ මනසට එන මැසේජ් එකක් යනවා. ඔයාගේ මනසට මැසේජ් එකක් යනවා. සහ ඔයා බලන්න දවසේ කොහොම මාර පවර්ෆුල් විදියට මේක කරගෙන යන්න පුළුවන්. මුළු දවසම ඔයා ඇක්ටිව්, මුළු දවසම ඔයාගේ වැඩ කරනවා තේරෙන්නේ නැහැ. මාර ප්‍රොඩක්ටිවිටි එකක් හම්බ වෙනවා. ඔයාගේ මනසට එන මැසේජ් එකක් එනවා. මම මගේ ජීවිතය පාලනය කරන කෙනෙක්. හම්බෝ මොන දේවල් තිබ්බත් කමන්නේ. මම 5ට නැගිටිනවා ගියොත් මම 5ට නැගිටිනවා. මම වචනෙට වැඩ කරන මිනිස්සෙක් කියලා ඔයාගේ ඔළුව තේරුම් ගන්නවා. උදේ පාන්දර මනස කියනවා නිදා ගන්න කියලා. හැබැයි ඔයා නැගිටිනවා. මනස කියනවා මේක කරන්න බෑ, මේක අමාරුයි කියලා. හැබැයි ඔයා කරනවා. මනස කියනවා හෙට කරමු කියලා. හැබැයි ඔයා අදම පටන් ගන්නවා. ඩිසිප්ලින් එක හැදෙන්නේ ලොකු වැඩවලින් විතරක් නෙවෙයි, කවුරුත් බලන්නේ නැති වෙලාවක ඔයාටම දුන්න පොරොන්දුවක් රකින්නකොට. අද චැලෙන්ජ් එක කරද්දී පුළුවන් නම් ඔයාගේ ෆෝන් එකේ පුංචි වීඩියෝ ක්ලිප් එකක් රෙකෝඩ් කරන්න. එලාම් එක වැදෙන මොහොත, බෙඩ් එකෙන් නැගිටින මොහොත, අයිස් වතුර සූදානම් කරන විදිය, චැලෙන්ජ් එක කරන විදිය, චැලෙන්ජ් එක ඉවරුනාට පස්සේ ඔයාට දැනුණ ෆීලිං එක ෆෝන් කැමරාවට කියන්න. මේ හැමදේම එකතු කරලා ඔයාට පුළුවන් පුංචි වීඩියෝ එකක් හදන්න පුළුවන්. මෙන්න මේ චැලෙන්ජ් කරලා ඔයා කරපු වීඩියෝ මට දිනපතා ඔයාට එවන්න පුළුවන් නම් මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකට, ඊමේල් එකේ සබ්ජෙක්ට් එකට 14 day challenge කියලා episode 1 කියලා මෙන්න මේ විදිහට දාලා ඔයාගේ නම, ඔයා ඉන්න ප්‍රදේශය සහ වීඩියෝ එක channel එකේ publish කරන්න අවසර තියෙනවද කියන එකත් ඊමේල් එකේ පැහැදිලිව සඳහන් කරන්න. ඔයා වයස අවුරුදු 18ට අඩු කෙනෙක් නම් parent හෝ guardian කෙනෙක්ගේ අවසරය ඇතුව විතරක් වීඩියෝ එක මට එවන්න. මම ලැබෙන වීඩියෝ අතරින් හොඳම ඉන්ස්පයරින් වීඩියෝ අපේ channel එකේ publish කරන්න බලාපොරොත්තු වෙනවා අනාගතයේ දවසක මේ සම්බන්ධව ලොකු වීඩියෝ එකක් හදලා. හැබැයි මේ challenge එක කැමරා එක වෙනුවෙන් කරන්න එපා. views වෙනුවෙන් කරන්නත් එපා. මට වීඩියෝ එක එවන්න විතරක් කරන්නත් එපා. ඔයා වෙනුවෙන් කරන්න. ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න මේ challenges කරන්න. ඔයාටම දුන්න පොරොන්දුවක් රකින්න. ඔයාට අමාරු දෙයක් ඉස්සරහා මට පුළුවන් කියලා ඔප්පු කරන්න මේක කරන්න. අද පළවෙනි challenge එක උදේ 5ට නැගිටින්න, ෆෝන් එක පැත්තකින් තියන්න, සීතල වතුරෙන් දවස පටන් ගන්න. ඔයාටම challenge කරන්න. හැබැයි මේකෙන් වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඊගාව එපිසෝඩ් එකෙන් අපේ දෙවෙනි challenge එක එනවා. ඒක මීටත් වඩා වෙනස්, සමහර විට මීටත් වඩා අමාරුයි. ඒ නිසා ප්ලේලිස්ට් එක සේව් කරගන්න. එපිසෝඩ් 14ම එකින් එක බලන්න, එකින් එක කරන්න. මාසයක් අවසානයේදී වගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා මම පොරොන්දුවක් දෙනවා. මේකෙන් වගේ පරණ පුරුදු කීපයකට ඔයාට අභියෝග කරන්න පුළුවන්. ඔයාගේ ඩිසිප්ලින් එක පරීක්ෂා කරන්න පුළුවන්. ඔයාටම අලුත් ආරම්භයක් දෙන්න පුළුවන්. මේ දවස් 14 ප්‍රමාණවත් වෙන්න පුළුවන්. අද චැලෙන්ජ් එක බාර ගන්නවා නම් කමෙන්ට් එකේ වචනයක් දාන්න බාරගත්තා කියලා. ඊට පස්සේ කමෙන්ට් කරලා නවතින්න එපා. එලාම් එක තියන්න, උදේ 5ට නැගිටින්න, චැලෙන්ජ් එක ඇක්සෙප්ට් කරන්න, චැලෙන්ජ් එක කරන්න. මොකද වගේ ජීවිතේ වෙනස් වෙන්නේ චැලෙන්ජ් එක බලපු දවසේ නෙවෙයි, චැලෙන්ජ් එක බාර අරගෙන ක්‍රියා කරපු පළවෙනි දවසේ. එහෙනම් අපි ඊගාව චැලෙන්ජ් එකෙන් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න. බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. වට good luck පුංචි කුඹියෝ. වට good luck.